බොහෝම පින් ඔබතුමියට ඒ පිළිතුර තුලින්ම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා ඔබතුමිය මේ පින්කම් බොහෝම ශ්‍රද්ධාවෙන් ඥාන සම්ප්‍රයුක්තව සෝමනස්ස සහගතව කරලා තියෙනවාය කියලා. කම්මස්සගත සම්මා දිට්ඨියෙහි පිහිටගෙන දස පින් කිරියවත් දස කුසල් ඔබතුමිය සඳහන් කරපු විදිහටම දස පාරමී ධර්ම වැඩෙන විදිහට කියන්නේ මේ ප්‍රතිපත්ති මාර්ගයක් එලිපෙහෙලි වෙන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේහි ඒ අංග සිත තුළ වැඩෙන විදිහට මේ පින්කම් සිද්ධ කරලා තියෙනවා සංවිධානය කරලා තියෙනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමියකින් අහලා දැනගන්න ඕන මේ වගේ නාලිකාවක් ආරම්භ කිරීමේ අවසාන බලාපොරොත්තුව අවසාන අරමුණ මේ වගේ නාලිකාවක් ආරම්භ කිරීමෙන් ඔබතුමිය ප්‍රාර්ථනා කරන දෙය මොකක්ද කියන එක පිළිබඳව ධනුෂ්ක පුතා මේ අන්තිමට ඉදිරිපත් කරේ බොහොම උචිත බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මගෙන් ඇහුවොත් මේකේ අරමුණ මොකක්ද කියලා මට හැඟෙනවා. දැන් අපේ ලංකාවේ බොහෝ පින්කම් සිද්ධ කරනවා. ඒ පින්කම් සිද්ධ කරන ආකාරය සහ ඒ පින්කම් තුල සමහර ඒවායි වැඩි ගැඹුරක් නැහැ. ඉතින් මට පණිවිඩයක් දෙන්න ඕනේ යම් කිසි පින්කමක් හෝ පූජාවක් කරද්දී එම පූජාවේ ඓතිහාසික වැදගත්කම සහ ශාසනික ආගමනුකූල වැදගත්කම දැනගෙන කරොත් ඊට පස්සේ සම්මා දිට්ඨිය මේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් කරොත් ඒ පින්කම් බොහෝ උත්කෘෂ්ඨ වෙනවා. බොහෝ පින ගොඩක් වැඩි වෙනවා. ඒකම මේ පින්කම් මම බලාපොරොත්තු වෙනවා මේ ආදර්ශයෙන් බොහෝ අය සමග හැකි හැමදෙනාම මේ පින්කම් වලට පෙළඹෙත්වා ඒකට බොහෝ ඇත්තෝ සහභාගී කරගත්තා. එය හුඟක් දෙනකොට දර්ශනය කරන්න අවකාශය ලබා දෙත්වා. එතකොට බොහෝ පිරිසක් එකෙන් පින් සිද්ධ කරගන්නවා. ඒකට හුඟක් අය පෙළඹෙන්න කියන එක තමයි මගේ පළවෙනි ප්‍රාර්ථනාව. ඊට පස්සේ මගේ තුනුරුවන් සරණිගේ මගේ දෙමව්පියෝ ඉන්නවා. ඒ දෙන්නට අම්මා නම් අවුරුදු 103ක් ආයුවලදලා මේ හැම පින්කමටම වාගේ සහභාගී වුණා. තාත්තට එකකටවත් සහභාගී වෙන්න බැරි වුණා. මම ඒ ඇත්තන්ගේ පෙන්ෂන් එක බොහෝ දුරට මේ වගේ පින්කම් වලට යෙදෙව්වා. මම ප්‍රාර්ථනා කරනවා ඒ ඇත්තන්ට දෙවියන්ගෙන් හරි මේ පණිවිඩය ගිහිල්ලා මම පින් අනුමෝදන් වෙත්වා. ඒගොල්ලන්ට එයා ඒ කට්ටිය කරා වගේම Tamange මහන්සි වෙච්ච ඒ පෙන්ෂන් එකෙන් මේකට සම්බන්ධ වෙච්ච නිසා ඒගොල්ලන්ට Taman කළසේම පින් අනුමෝදන් වෙත්වා. ඒකම මගේ ස්වාමි පුරුෂයා මේ පින්කම් බොහෝ දේවල් වලට හැම පින්කමටම වාගේ සහභාගී වුණා. ඒකට මට පූර්ණ සහයෝගය දුන්නා. ඒක මේ පින්කම් සැලසුම් කරා. ඒකට බොහෝ උපකාර කරා. ඒ පින්කම් වලට ශක්තිය ලබා දුන්නා. ඉතින් ස්වාමිපුරුෂයා දැනට පොඩක් රෝගාතුරව ඉන්නේ. එම ස්වාමිපුරුෂයා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඊට පස්සේ මගේ එක දරුවා ඉන්නේ. දරුවා සහ ලේලි බොහෝ විට ඒගොල්ලන් පිටරට ඉඳලත් මේ පින්කම් වලට සහභාගී වුණා. ඒ දෙන්නගේ යම්කිසි සම්‍යක් ප්‍රාර්ථනා තියෙනවා නම් ඒ සියල්ල ඉටු වේවා, නිරෝගීමත් වේවා, දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒකම උතුම්ම ප්‍රාර්ථනාව මේ පින්කම් වලට සහභාගී වෙච්ච හැම දෙනාමත් මේ පින්කම් වලට අපි මෙහෙවපු අපිත් ඒකම ධනුෂ්ක පුතත් ගායන්චානක මහත්තයාත් මේ පින්කම් මේ නාලිකාවට ඉදිරියේ මට උපකාර කරන සියලුම ස්වාමින් වහන්සේලා අපි සියලුම දෙනා සසර වසනාතෙක් සම්‍යක් දෘෂ්ටියේ පිහිටාවා. තුනුරුවන් සරණේ පිහිටාවා.
ඒ හැම දෙනාම කිසිම දවස් දිනක මිත්‍යා දෘෂ්ටියකට නොවැටේවා. අවසානයේ තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.